හරි එහෙනම් ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. ඔන්න එහෙනම් භාෂාවේ සොඳුරු පන්හිඳ අපේ ඔන්ලයින් සිංහල පන්තියත් එක්ක තමයි පැටියෝ ඔයාලා එකතු වෙලා ඉන්නේ. එහෙනම් අද අපි අපේ වැඩේ පටන් ගන්න කලින් පුතා ඉක්මනට යාළුවන්ට ලින්ක් එක ෂෙයා කරලා ගන්න හැමෝම. අද අපි ලොකු වැඩක් පටන් ගන්න යන්නේ. යාළුවන්ට ලින්ක් එක ෂෙයා කරලා ගන්න පැටියෝ. Recording in progress. හරි පුතේ ඔන්න එහෙනම් 10 වසරේ රිවිෂන් පන්තියේ පැටියෝ අද දෙවන දවසේ තමයි අපි ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. පුතේ අපි ඔයාලගේ නිබන්ධන පන්තියේ සිංහල අක්ෂරමාලාව පාඩම් කොටස මේ වෙද්දී පටන් අරන් තියෙනවා. එතකොට පැටියෝ මේ සතියේ ඔයාලගේ අක්ෂරමාලාව සම්පූර්ණ පාඩම් ඒකකේ ආවරණය කරලා අපි මේ එන සතියේ රිවිෂන් එකේදී ඔයාලට අක්ෂරමාලාවෙන් සම්පූර්ණ පේපර් එකක් හරි MCQ ප්‍රශ්න 20ක් තමයි ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. එහෙනම් පැටියෝ දුවලා ගිහිල්ලා ඔයාලා කරන්න තියෙන දේ තමයි මම ඔයාලගේ අනිත් සියලු නිබන්ධන ගෙදරට එවනවා රිවිෂන් ක්ලාස් එක දවසට පුතේ ලියන්න පොඩි CR පොතක් ළඟ තියාගන්න. මොකද අපි මේක අවුරුදු දෙකක් පුරාවට යද්දී තේරුණාද මේක 10 වසරේම රිවිෂන් යන ලංකාවේ එකම සිංහල පන්තිය තමයි මේක. එතකොට පැටියෝ අපි 10 වසරේ ඉඳන් රිවිෂන් එක යද්දී අපි දීපු ප්‍රශ්න විතරයි අනිවාර්යෙන් ඔයාලගේ විභාග පේපරේ තියෙන්නේ. තේරුණාද? අපි අනුමාන කියලාවත් භාගයට උගන්ලාවත් එහෙම දේවල් වෙන්නේ නැහැ පුතේ මෙතන. අපි සම්පූර්ණ විෂය නිර්දේශ ඔයාලට හරියට තේරෙන්න නේද? හරියට උගන්වනවා. මොකද පැටියෝ දැන් අපි හිතමු ඔයාව අනුමානයකට විතරක් සූදානම් කරා කියලා. ඒ අනුමානයකට විතරක් සූදානම් කිරීමේදී පුතේ මතුවෙන ගැටලුව තමයි බැරි වෙලාවකවත් පැටියෝ ප්‍රශ්න දෙන්න අනුමානය ආවේ නැත්තම් ඔයා විභාග පේපරේ ඇතුලේ අසරණ වෙනවා. තේරුණාද? කොහොමද ඒක කරගන්නේ කියලා ඔයාලට අවබෝධයක් නැතුව යනවා. හරි. ඔන්න ඕක මගහැරෙන්න අපේ රිවිෂන් පන්ති ඇතුලේ අපි අමාරුම පාඩම් තමයි සාකච්ඡා කරන්නේ. ඒ වගේම තමයි පුතේ දැන් ඔයාලට 10 වසරේ තියරි පන්තියක් යනවා තියරි 1යි හරිද තියරි 1යි රිවිෂන් 1යි කියලා දෙකක් යනවා තියරි රිවිෂන් ක්ලාස් දෙකක් යනවා. එතකොට පැටියෝ මේ පන්ති දෙකට අමතරව හරි තියරි රිවිෂන් දෙකට අමතරව අපි තව හරි විශේෂිත වූ පන්තියක් තේරුණාද? O level ලියන ඔයාට ඒක ඔයාට ෆ්‍රී. හරි මේ පන්තිරන ළමයිට ඒක ෆ්‍රී. විශේෂිත වූ පන්තියක් අපි පටන් ගන්න බලාපොරොත්තු වෙන ලබන මාසයේ. ඒ හින්දා පුතේ අපේ වැඩපිළිවෙල ඇතුලේ තියෙන එකක් විතරයි. මේක අපි යාළුවන්ටත් කියලා අපේ වැඩේ අපි සාර්ථකව ඉවරයක් කරගමු. එහෙනම් පුතේ අපි තව ලොකු පාඩම් ඒක ප්‍රමාණයක් සාකච්ඡා කරලා නැහැ. ඒ සාකච්ඡා කරලා නොතිබීම මත අපි අද යන්නේ ඔයාලට ලැබෙන විචාර ප්‍රශ්න ඇසුරේ තියෙන අමාරුම විචාර ප්‍රශ්නයක් සාකච්ඡා කරලා බලන්න. හරි තියෙන විචාර ප්‍රශ්න වලින් අමාරුම විචාර ප්‍රශ්න. මොකක්ද සාකච්ඡා කරන්න යන අමාරු විචාර ප්‍රශ්නේ? පැටියෝ අද අපි කතා කරන්න යන්නේ බුද්ධිලේ තියරි කොටස කරලා නෑ තමයි අපි. තව අපි ඒවටත් තිබ්බේ නෑ සතර කම්මන්ත්‍රේට අපි තව අත තිබ්බේ නෑ නේද? තියරි එකට. ඔයාලට තව නිබන්ධන හම්බුන්නේ නෑ. පැටියෝ එහෙම තියෙද්දි අද අපි මුලින්ම අත තියන්න යනවා අපේ රිවිෂන් එකේ දෙවෙනි දවසේ බුද්ධිල වෙන නද පාඩමට. බුද්ධිල වෙන නද. පුතේ මේ මතක් කරන්න ඕනේ ඔයාලට පන්තියේ ස්ථීර දවස් දෙක මම ගෲප් එකට දානවා. ඊයේ පොඩි ගැටලුවක් මතුවුණා අපේ පැත්තට ඔය කරන්ට් එක සම්බන්ධව. ඒකයි අපි පන්ති කරන්න බැරුව ගියේ.
හරි ඒ හින්දා නැත්නම් අපි පන්තියේ තියෙනවා ඒ හින්දා ස්ථිර වෙලාවල් දෙක තියරි එකේ රිවිෂන් එකේ ඉස්සරහ මාස තියෙන එකේ අපි වලට දෙනවා. හරිද පැටියෝ? එහෙනම් ඔන්න අද අපි කතා කරන්න ලෑස්ති වෙන පැටියෝ විරිත විරිතක් කියන්නේ මොකක්ද? ගුත්තිලේ විරිත් සම්බන්ධ ප්‍රශ්නය තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පුතේ එතකොට මේ විරිත සාකච්ඡා කරද්දී නොඑක් අය නොඑක් ගැටලු මතු කරනවා මේ කවිය දැම්මොත් හරිද? මේ තියෙන්නේ ඒ විරිතම නේද? මේකත් ඒ විරිත නේද? ඔන්න ඔය වාගේ එක විදිහේ ප්‍රශ්න මතු කරනවා. තේරුණාද? ඒ මොන ප්‍රශ්නේ මතු කරත් පැටියෝ අපි අද සාකච්ඡා කරන විදිහට ඒ නිදසුන් ටික දාලා නම් ඔයාගේ උත්තරේ ලියන්නේ. ඔයාගේ පිළිතුර 100% සාර්ථකයි කියලා පැටියෝ අපිට හොයාගන්න එහෙම නැත්නම් තහවුරු කරගන්න පුළුවන්. එහෙනම් පුතේ ලියාගන්න ප්‍රශ්නේ මෙහෙම මුලින්ම ප්‍රශ්නේ ලියාගන්න අපි සාකච්ඡා කරමු. පුතේ බය වෙන්න එපා අපි මේ රිවිෂන් එකේ ගිහිල්ලා ඔයාලගේ තියරි පාඩම් ඉවර කරමු ගමන් අපි ප්‍රශ්න පත්‍රයට යනවා. අපි මේ සතිය ඔයාලට තව රිවිෂන් එකක් කරනවා. හරි මේ මාසේ තව රිවිෂන් පන්තියක් කරනවා. අපේ පන්තියේ ළමයින්ට අපි එදාට දෙන්නේ සාහිත්‍ය හෝ ව්‍යාකරණ ෆුල් පේපර් එකක්. හරි. ඒක තමයි අවසාන දවස් සාකච්ඡා කරන්නේ. හැම මාසෙටම එකක් එහෙම සාකච්ඡා වෙනවා. ලියාගන්න පැටියෝ ප්‍රශ්නේ ඒ අවස්ථාවට ගැලපෙනසේ අවස්ථාවට ගැලපෙනසේ විවිධ විරිත් ඒ අවස්ථාවට ගැලපෙනසේ විවිධ විරිත් භාවිත කිරීමේ හැකියාව වැත්තෑවේ හිමියන්ගේ කවිත්වය පිළිබිඹු කරන්නකි. නිදසුන් තුනක් ඔස්සේ විස්තර කරන්න නැත්නම් පැහැදිලි කරන්න. පුතේ අපි විචාර ප්‍රශ්නයක් ලියද්දී ඔයාලා දන්නවා ආකෘතිය පැටියෝ මම එදත් කිව්වා විචාර ප්‍රශ්නයක් ලියද්දී මුලින්ම පැටියෝ අපි ගන්න ඕනේ ප්‍රවේශයක් නේද? ආරම්භයක්. ආරම්භක ඡේදයක් ආරම්භක හැඳින්වීමක් තියෙන්න ඕනේ අපේ විචාර ප්‍රශ්නය ඇතුලේ. ඒ ආරම්භක ඡේදයෙන් ආරම්භක හැඳින්වීමෙන් පස්සේ පුතේ ඔයාලට පුළුවන් ඔයාලා ගන්න නිදසුන නිදසුන විස්තර කරනවා නිදසුනක් දාන ඕනෝම අඩුම නිදසුන් තුනකින් විස්තර කරන්න ලකුණු 10 ප්‍රශ්න. මුලින්ම ප්‍රවේශය ඊට පස්සේ ඔයාලගේ අන්තර්ගතය දුන්නා ඊට පස්සේ ලස්සන අවසානයක් දුන්නා. ඔන්න ඔය විදිහට තමයි විචාරයක් පැටිය ගොඩනැගීගෙන යන්නේ. හරි. ඔය විදිහට විචාර ප්‍රශ්නයක් ගොඩනැගෙද්දී පුතේ අපේ ළමයි කරන පැහැදිලි වැරද්දක් තමයි දැන් මම ඔයාලට දැන් විරිත සම්බන්ධ උත්තරයක් අද දෙද්දී අපේ අය ගුත්තිලේ මොන ප්‍රශ්න ඇහුවත් ඊට පස්සේ දාන්නේ ආ මේකනේ සර් ගුත්තිලේට දීපු උත්තරේ කියලා ඒක කඩපාඩම් කරලා දානවා. පාඩම් කරන එක පුතා වැරද්දක් නෙමෙයි. හැබැයි ප්‍රශ්නෙකට අපි විචාර ප්‍රශ්නයකට උත්තරයක් ලියද්දී හැම විචාරෙටම පුතේ දැන් අපි හිතමු ගුත්තිලෙන් කියලා ගුත්තිලේ හැම විචාරෙටම එකම විස්තර කිරීම දාන්නේ නැහැ. හැම විචාරෙටම එකම කවි ටික දාන්නෙත් නැහැ. පුතා ඔයා ලැබෙන ප්‍රශ්නෙට අනුව දාන උත්තරේ වෙනස් වෙන්න ඕනේ. ලැබෙන ප්‍රශ්නෙට අනුව කරන විස්තරේ වෙනස් වෙන්න ප්‍රශ්නෙට ගැලපෙන්න ඕනේ. ඔයාගෙන් පැටියෝ ඇහුවොත් ගුත්තිලේ විරිත ඇහුවොත් ඔයා ලියන්න ඕන පුතේ විරිත ගැන. තේරුණාද? මානවචර්ය ඇහුවොත් ඔයා ලියන්න ඕන පුතා මානවචර්යය ගැන. දැන් මෙහෙම හිතන්න. දැන් අපේ අයගෙන් දැන් සතර කන්මන්ත්‍රණයම ගමු. ප්‍රධාන ප්‍රශ්නයක් ඇහුවොත් මහෞෂධ පඬිතුමාගේ බුද්ධිමහිමේ කියලා
අපේ ළමයි කරන වැරද්දක් තමයි උන් පටන් ගත්ත තැන ඉඳන් අවසාන වෙනකම්ම කතන්දරේ තමයි ලියන්න යන්නේ. මෙහෙම මේ මහෝෂධ කියලා කෙනෙක් හිටියා, කේවට්ට කියලා බමුණෙක් හිටියා, කේවට්ට කියලා කෙනෙක් සතර කම්මන්ත්‍රණයක් ක්‍රියාත්මක කරා. ඕක කීරා පොතකේ කහන්දලා ආරම්භයේදීම සතර කම්මන්ත්‍රණය, සය කම්මන්ත්‍රණයක් වුණා කියලා ඔහොම ඔයාලා කරන්නේ කතන්දරේ තමයි ලියන් යන්නේ. මොන ਵਿਚාරයාවත් ඔයාලා කතන්දරේ ලියනවා පුතේ. හොඳට මතක තියාගන්න පුතා. ਵਿਚාරයක් ලියද්දී කොයිම වෙලාවකවත් කතන්දරේ ලියන්නේ නැහැ. තේරුණාද? විචාර ලියද්දී කතන්දරේ ලියන්නේ නැහැ. මම ඕක හැම වෙලාවෙම කියන දෙයක් ළමයිට. අපේ ළමයි කතන්දරේටම තමයි මුල් තැන දෙන්නේ. පුතේ කතාව නැත්තම් කතා වස්තුව පද්‍ය පන්තිය ඕක ගැන විස්තරේ ඒ පේපරේ බලන ගුරුවරයා දන්නවා. තේරුණාද? ਵਿਚාරයක් ලියද්දී එයා ඔයාගෙන් ආපහු අහන්නේ පොතේ තියෙන කතන්දරය ගැන නෙමෙයි. හරි. පොතේ තියෙන කතන්දරේ මායේ පාරක් එයාට මොකද්ද මේ කියලා පෙන්වන්න කියලා නෙමෙයි කියන්නේ. ඔයාගෙන් අහන්නේ දැන් පොතේ සතර කම්මන්ත්‍රණය ගැන තිබ්බොත් පැටියෝ ඔයාගෙන් අහනවා නම් මහෝෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය ගැන ඒ ප්‍රශ්නේ යොමු කරන කෙනා ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ උපාය කෞශල්‍ය පෙන්වන විදිහට. කොහොමද මේ කතාවස්තුවේ උපාය කෞශල්‍ය පෙන්නලා තියනවද? ඒ කොයි තැන්වලද? උදාහරණ මොනවාද? ඔන්න ඔය වාගේ එයා බලාපොරොත්තු වෙන තැන් කීපයක් තියෙනවා පුතා. තේරුණාද? එයා බලාපොරොත්තු වෙන තැන් කීපයක් තියෙනවා. මොකක්ද කතාව? ඒ කතාවේ මොන පොයින්ට් වලද උපාය කෞශල්‍ය පෙන්වන්නේ? පොයින්ට් එක ලිව්වා. ඒ පොයින්ට් එකෙන් කොහොමද උපාය කෞශල්‍ය කියන්නේ? අන්න ඕක ලියන්න ඕනේ. කොතනද තියෙන්නේ කොහොමද කියන්නේ? ඕනේ ප්‍රශ්නෙකට අපි බලන්න ඕනේ. ප්‍රශ්නෙට අදාළ උද්දෘතේ කොතනද තියෙන්නේ කොහොමද තියෙන්නේ? ඒ කියන්නේ කොහොමද ඒක විස්තර වෙන්නේ? උපාය කෞශල්‍ය කොහොමද ඒකෙන් පෙන්වන්නේ? ඔන්න කොතනද තියෙන්නේ කොහොමද තියෙන්නේ කියන අපි ඒ සංකල්පය තමයි යන්නේ. කොතනද තියෙන්නේ කොහොමද තියෙන්නේ? ඕක යනවනේ. දැන් අපේ ප්‍රශ්නේ පැටිය බුද්ධිලේ විරිත්. පුතේ විරිතක් කියන්නේ තාල තියෙන විදිය. නේ සමහරු කියන්නේ උඹට තාලට අප්පුඩියක්වත් ගහගන්න බෑ යකෝ කියලා. විරිත කියන්නේ පැටියෝ තාල තියෙන විදිය. හරි එක එක්කෙනාගෙන් එක එක්කෙනාට තාල තියෙන විදිය නේද? කවියෙන් කවියට තාල තියෙන විදිය වෙනස්. දැන් අපි කවියක් ඇදුවොත් මොකද වෙන්නේ? එක එක්කෙනා එක එක විදියට නේද? දැන් අපිට බෑ එකම විස්තරයට කවි ටිකක් හදාගන්න. එකම විස්තරයන කවි හදන්න අපිට බෑ. පුළුවන් ඉගෙන ගත්තාම. හරි ඒ සිංහල විෂය සම්බන්ධ මේ මහා දැනුමට ආපුවම නේ සම්භාව්‍ය දැනුමක් ආපුවම පුළුවන්. එතකම් බෑ. හැබැයි වැත්තේ හිමියන්ට විරිත් භාවිත කිරීමේ සම්භාව්‍ය දැනීම තිබිලා තියෙනවා. ඔන්න ඔය සම්භාව්‍ය දැනීම ඇසුරින් වැත්තේ හිමියන් විරිත කොහොමද බුද්ධිලේ තුල තියලා තියෙන්නේ කියලා තමයි පැටියෝ ලියන්න තියෙන්නේ. ඇයි ඒ? විරිත් තියන්න හැමෝටම බෑ. හැබැයි වැත්තේ හිමියන්ට පුළුවන්. ඒ වැත්තේ හිමියන්ට තියෙන විරිත් කියන හැකියාව කොහොමද ඒක පාවිච්චි කරලා තියෙන්නේ? බුද්ධිලේ ඇතුලේ පාවිච්චි කරලා තියෙන්නේ කියලා තමයි අපේ ප්‍රශ්නේ අහන්නේ. සරලවම කියනවා නම් මේ කවිවල තාල යන්නේ පුතේ විරිතට අනුව. නේද? දැන් හිතන්නකො සින්දු දෙකක් ගත්තොත් අපි ගමු සින්දුවක් මොකද්ද? දැන් අමු හිමාලයට වඩා උසයි සෙනෙහස පපු කඳේ කසාය පරාදයි වරදෙදි සැර ඔබේ ඇහැ ගහගෙන සිටි සමාජ ගැන කියයි හොඳ මිනිහෙක් වේයන් නිතරම මට කියූ ආදර මගේ තාත්තේ දැන් පුතේ තාත්තා ගැන කියන ඔන්න ඔය සින්දුව එක තාලයකට යනවා නේද? එක තාලයකට යනවා. දැන් තාත්තා ගැනම කියන තව සින්දුවක් ගත්තොත් කොහමද? අපිට දිවියම වාගේ දිය කර ප්‍රාණේ දුකසේ දිවි ගෙවන්නේ කොහොමයි? ඒක තව තාලයකට යනවා. එතකොට තාල දෙකක්. ඒ දෙන්න තාල දෙකකට තමයි පද රචකයෝ දෙන්න තියලා තියෙන්නේ. අන්න ඒක වෙනස් වෙන්නේ පුතේ විරිතට අනුව. අපිට ඒවට තාලට අකුඩයක් ගන්න පුළුවන්. හිමාලයට වඩා උසයි සෙනෙහස පපු කඳේ
පසාය පරාදයි වරදෙදි සැර ඔබේ ඇහැ ගහගෙන සිටි සමාජ ගැන කීයයි අපිට ඒකට තාල ඩක්කුඩයක් ගන්න පුළුවන් දැන් දිවියම වැටුවොත් ඒකට පුළුවන් දිවියම වාගේ දියතර ප්‍රාණේ උකසේ දිවි ගෙවන්නේ කොහොමයි පුතා අපිට ඒකට තාල ඩක්කුඩයක් අදිනවා අන්න විරිත් තියලා තියෙන ඉඳලා තමයි තාල ඩක්කුඩිය අදින්නේ පුතේ විරිත කියන්නේ සරලවම කියනවා නම් මාත්‍රා තියලා තියෙන විදිහ තේරුණාද මාත්‍රා තියලා තියෙන විදිහ එතකොට මේ ගුත්තිලේ ගත්තොත් අපේ වැත්තෑවේ ආම්ලෝ විරිත් කීපයක්ම පාවිච්චි කරලා තියෙනවා දැන් තේරෙන්නේ නැහැ වාගේ තේරෙයි 10 වසරේ බබාලට පුතා දැන් ඔයාලා දන්නවනේ ගුත්තිලේ ඇතුලේ ඉන්නවා ප්‍රධාන චරිත දෙකක් එක්කෙනෙක් ගුත්තිලේ ඇදුරුතුමා අනිත් එක්කෙනා කවුද මූසිල එතකොට ගුත්තිල කාව්‍ය තුල නිරන්තරයෙන් පුතේ යන්නේ මූසිලගේ වීණා වාදනය කිරීමේ ශක්්‍යතාවය මූසිලගේ ගුණ තමයි වර්ණනා වෙන්නේ හරි මූසිල තමයි දිනන්නේ එතකොට ගුත්තිලගේ හැම වෙලාවෙම දුර්ගුණයන් තමයි ප්‍රකට වෙන්නේ මූසිලගේ හොඳ ගුත්තිල මේ මූසිලගේ දුර්ගුණයන් තමයි ප්‍රකට වෙන්නේ එතකොට පැටියෝ ගුත්තිලගේ හොඳ ගුණ ප්‍රකට වෙනවා මූසිලගේ නරක දේවල් යන ලෝකේ පුරා එතකොට මේ ගුත්තිල අධිතුමාගේ හොඳ ගැන එහෙම නැත්නම් වීණා වාදනය කරන විදිය ලස්සන ගැන තමයි මේ විරිත් පාවිච්චි කරලා කියන්න උත්සාහ කරලා තියෙන්නේ. තේරුණාද දැන් මේ තරගය ගැන ලස්සනට තේරුණා පොතේ අපි මේ පාඩම නිබන්ධනයෙන් නේද ලස්සනට කරපුවාම. හැබැයි ඔයාලට අනිවාර්යෙන් අහනවා විරිත් ප්‍රශ්නේ. විරිත් ප්‍රශ්නෙට අපිට තියරි කොටස අදාළ වෙන්නේ නැහැ. මොකද ප්‍රශ්නේ පැටියෝ විරිත් මානව චර්ය ඇහුවොත් ඔයාලට කවි පන්තිය දැනගන්න ඕනේ සත්ත්ව චර්ය ඇහුවොත් කවි පන්තිය දැනගන්න ඕනේ හැබැයි පුතේ විරිත ලියන්න ඔයා දැනගන්න ඕනේ විරිත ගැන මොකක්ද විරිත කියන්නේ කොහොමද තාල තියන්නේ එතකොට මේ අපේ ගුත්තිල කාව්‍ය තුල වැත්තෑවේ හාමුදුරුවෝ විරිත් කීපයක් පාවිච්චි කරනවා පුතේ එකක් තමයි පාවිච්චි කරනවා ගී විරිත හරි ගී විරිත තව එකක් උදේ පාවිච්චි කරනවා පෙද විරිත. පෙද විරිත. ගී විරිත කියලා විරිතක් පාවිච්චි කරනවා පෙද විරිත කියලා විරිතක් පාවිච්චි කරනවා. මේකටම තමයි පුතා පදක විරිත කියලා කියන්නේ. බලන්න. ගී විරිත, පෙද විරිත, පදක විරිත. හරි ධාරියට ලියන්න ඕනේ. හරි පදක විරිත. තව නුපුන් සඳ විරිත කියලා එකක් පාවිච්චි කරනවා පුතේ නුපුන් සඳ විරිත. නුපුන් සඳ විරිත මේකටම තමයි පැටියෝ සවිසිමත් විරිත කියලා කියන්නේ සවිසිමත් විරිත සවිසිමත් විරිත තව ගොඩාක් තියෙනවා සමුද්‍ර ഘോഷ විරිත තේරුණාද සමුද්‍ර ഘോഷ විරිත මේ ගොඩාක් කියලා විරිත් තියනවා පුතේ අපේ විරිත් ප්‍රශ්න අහන්නේ ලකුණු 10ක ප්‍රශ්නයක් විදියට එතකොට උදාහරණ 3ක් දෙන්න ඕනේ. උදාහරණ 3ක් දෙන්න ඕනේ පැටියෝ. මෙන්න මේ විරිත් 3ක් ඇතුලේ. මෙන්න මෙහෙම විරිතක් තියෙනවා. මෙන්න මේ විරිතට උදාහරණ කවිය. එතකොට අපිට ආස කවිය ගන්න බෑ විරිත් ප්‍රශ්නෙට. විරිතට ගැලපෙන කවිය තමයි පුතේ හැම වෙලාවෙම ගන්න. අපිට ආස කවිය ගත්තොත් වැරදි. ඇයි? අපිට ආස කවිය මොන තාලේ තියනවද කියලා දන්නේ නැහනේ. අපි ආස විදියට කවි කියනවා තමයි. හැබැයි ඉතින් අපි හරියට තාලේ දන්නේ නැහනේ. එතකොට හැම වෙලාවෙම අනිත් ඒ තියෙන ප්‍රශ්න වලට පුතේ ඔයාට මම විචාරයක් ලියන්න කියලා දීපු විදිහට ඔයාගේ විදිහට ලියන්න පුළුවන්. මම ඔයාට විචාර ලියන්න කියලා දෙනවා. ඔයාට ඔයාගේ විදිහට උත්තරේ ගොඩනගා ගන්න පුළුවන්. හැබැයි පුතේ මේ විරිත කියන තැන ඔයා මම දෙන උත්තරේම ලියන්න උත්සාහ කරන්න. මොකද විරිත් වැරදීමේ සම්භාවිතාව වැඩි. ඇයි? විරිත පුතා න්‍යායාත්මකයි. විරිතේ මාත්‍රා ස්ථිරයි. ඒ මාත්‍රා ගන්නට ගැලපෙන කවිය තමයි අපි දාන්න ඕනේ. දැන් මේ උත්තරේ ලියන්න try කරන්න ඕන අපි අද සාකච්ඡා කරන්න යන්නේ විරිත් ප්‍රශ්නේ. අපි ගන්න විරිත් තුන ගී විරිත, පෙද විරිත, නුපුන් සඳ විරිත. නුපුන් සඳ විරිත. හරිද? නුපුන් සඳ විරිත. පුතේ ඊට කලින් ලියන්න ගුත්තිලේ හැඳින්වීම මෙහෙම. එතකොට මම ඔයාලට සතර කම් මන්ත්‍රණේ හැඳින්වීම දීලා තියෙනවා. හැම
පාඩමකම හැම විචාර ප්‍රශ්නයකටම හැදින්වීමක් ඕනේ. මම දෙන හැදින්වීම කටපාඩම් කරගන්න. මොකද අවුරුදු දෙකක් O level එකේ පන්තියේ ඉඳලා විභාගයට ගිහිල්ලා එතනින් හැදින්වීමක් හදා ගන්න ලෑස්ති වෙන්න එපා. අපි හැම දෙයකටම සූදානම් පිට යන්නේ. අපේ පන්තියේ ළමයි ප්‍රශ්න දැනගෙන තමයි විභාගයට යන්නේ. එතන ගිහින් මේ මොකද්ද ලියන්නේ කියලා සංවිධානය වෙන්නේ නැහැ. අපි පාඩම් කරලා විභාගයට. මෙන්න මේ හැදින්වීම ලියන්න. පද්‍ය සාහිත්‍යයේ පුතේ යාළුවන්ට ලින්ක් එක ෂෙයා කරලා ගන්න පැටියෝ හැමෝම. පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණතම යුගය වූ පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණතම යුගය වූ පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණතම යුගය වූ කෝට්ටේ යුගයේ වැත්තෑවේ හිමියන් විසින් රචිත බුත්තිල කාව්‍ය වූ කලින් බුත්තිල කාව්‍ය වූ කලින් බුත්තිල ජාතක කතාව පදනම් කොටගත්තකි. බුත්තිල ජාතක කතාව පදනම් කොටගත්තකි. මෙහිලා බුත්තිල ඇදුරුන්ගේ අසම සම වීණානාදය ප්‍රකට කිරීමටත් ගුරුන්ට ද්‍රෝහි වීමේ විපාක පෙන්වීමටත් රචනා වූවක් බව පැහැදිලිය. ඔන්න පුතේ අපි ප්‍රවේශය ගත්තා. ඕක තමයි අපේ ගුත්තිලේ ප්‍රශ්නෙට එන පොදු ප්‍රවේශය. අපි ලියන පොදු ප්‍රවේශය. ඊට පස්සේ පැටිය අපේ ප්‍රශ්නේ අපිට උත්තරය ලියන්න තියෙන විදිහට ඊට පස්සේ ඔන්න එන්න දෙවෙනි ඡේදෙට දැන්. දෙවෙනි ඡේදෙට ප්‍රශ්නේ මතක් කරන්න. ඒ අනුව ඒ අවස්ථාවට ගැලපෙන ලෙස වැත්තෑවේ හිමියන් විරිත් භාවිත කර ඇති අයුරු
සනිදර්ශනාත්මකව විමසන්න භාවිත කර ඇති අයුරු සනිදර්ශනාත්මක විමසන්න. හරිද පැටියෝ? එතකොට ඔන්න අපේ ප්‍රශ්නය තමයි පුතේ භාවිතා කරලා තියෙන විදිය. අපි සාමාන්‍ය විදිහට විචාර ප්‍රශ්නට ප්‍රවේශයක් ගත්තා. සාමාන්‍ය විදිහට දෙවන කීයේදී අපි මොකද කරේ පුතේ? ප්‍රශ්නේ මතක් කිරීම සිද්ධ කෙරුවා. පුතේ ඔන්න අපි මුලින්ම බලන්න යන්නේ ජීවිත ගැන. දැන් විරිත් තුනක් ලියන්න එපැයි අපි. මොකක්ද මේ ජීවිත කියන්නේ? පුතේ ජීවිත කියන්නේ තේරුණාද? මේ ජීවිත තමයි ඔයාලට ඉගෙන ගන්න තියෙන ලේසිම විරිත් වලින් එකක්. හරි, ලේසිම විරිත් වලින් එකක්. හැටිය මේ ජීවිතේ මාත්‍රා යනවා කියලා තියෙන්නේ. මාත්‍රා කියන්නේ කාල තියෙන විදිහ 9 11 9 14. ඒ කියන්නේ මොකක්ද පුතේ? පුතේ මාත්‍රා කියන්නේ අපි මාත්‍රා බලන්නේ මෙන්න මේ විදිහට. හිතන්නකෝ මේ පාර ජනාධිපතිවරණට ඉල්ලුවා කවුද? ජනාධිපතිවරණට ඉල්ලුවා රනිල් නේද? තව කවුද ඉල්ලුවේ? සජිත්. හරි, මාත්‍රා තියෙනද කියලා දෙන්න යන්නේ. සජිත්, තව අනුර නාමල්, තව සීලරතන නේද? සීලරතන ආම්දුරුවෝ ඉල්ලුවා. හරිද? ඔන්න පැටියෝ එතකොට මෙන්න මේ කීප දෙනා තමයි ජනාධිපතිවරණට ඉල්ලුවේ. එතකොට පුතේ අපිට බැරි වෙලාවකට කිව්වොත් මාත්‍රාවලට අනුව ජනාධිපති තෝරන්න කියලා. හරි, මාත්‍රාවලට අනුව. ඒ කියන්නේ 9 මාත්‍රා වැඩි නම් එයා තමයි මාත්‍රා වැඩිම කෙනා තමයි ජනාධිපති කරනවා කියලා. මාත්‍රාවලට අනුව ජනාධිපති. පුතේ මාත්‍රා තියද්දී මාත්‍රා ගණන අගේ 1යි නම් නැත්තම් කෙටි නම් මෙන්න මේ සංකේතය තමයි පාවිච්චි කරන්නේ. මේකේ අග 1යි පැටි. බැරි වෙලාවකවත් ඒ අකුර ඇදෙනවා නම් පාවිච්චි කරන්නේ මේක. මේකේ අගේ පැටිය මාත්‍රා 2යි. ඇදෙන්නේ නැත්තම් සංකේතේ මේක, ඇදෙනවා නම් මේක. ඇදෙන එකේ අගය 2යි. ඇදෙන්නේ නැති එකේ අගය 1යි. තේරුණාද පුතේ? එතකොට පුතේ මාත්‍රා හොයන්නේ මෙහෙමයි. අපි බලනවා තියෙන එක ඇදෙනවා කියලා. දැන් බලන්න රා ඇදෙන්නේ නැහැ. නී ඇදෙන්නේ නැහැ. ඇදෙන්නේ නැහැ. මේකට වටිනාකම මං කියව පැටියෝ 1යි. මෙන්න මේ සංකේත වටිනාකම 1යි. මේ සංකේත වටිනාකම 2යි. ඔයාලට පේනවා රා කියද්දි ඇදෙන්නේ නැහැ. රා වුණොත් ඇදෙන්නේ. නී කියද්දි ඇදෙන්නේ නැහැ. නී වුණොත් ඇදෙනවා. කියද්දි ඇදෙන්නේ නැහැ. හල් කිරීම. හරි. එතකොට පැටියෝ රණියෙන්ට මාත්‍රා කීයද? 3යි. ඔන්න මාත්‍රා ගණන් කරා අපි. ඊට පස්සේ සජිත්. හරි. ඇදෙන්නේ නැහැ. ජී ඇදෙන්නේ නැහැ. උත් ඇදෙන්නේ නැහැ. සා වුණොත් ඇදෙනවා. ජී වුණොත් ඇදෙනවා. ඒක ඇදෙන්නේ නැහැ. 1යි. සජිත්වත් මාත්‍රා 3යි. දැන් ඔන්න පැටියෝ මාත්‍රා ගණන් කරන විදිය. ඇදෙනවා නම් මේ සංකේතේ, ඇදෙන්නේ නැත්නම් මේ සංකේතේ. තේරුණාද? ඇදෙන්නේ නැත්නම් මාත්‍රා 1යි, ඇදෙනවා නම් මාත්‍රා 2යි. හරි. ඇදෙනවා නම් මාත්‍රා 2යි. දැන් බලමු අනුරට. අනුරටත් පුතේ තියෙන මාත්‍රා 3යි. ඔන්න නාමල් කියද්දි නා ඇදෙනවා නා නෙමෙයි නා. ඔන්න අගේ 2යි. මා 1යි 2යි 3යි 4යි. දැනට ඉතින් ඉන්න නාමල්. සීල රතන සී ඇදෙනවා 2යි ල රතන 2යි 3යි 4යි 5යි 6යි. හැටියෝ මාත්‍රා 6යි. මාත්‍රා අනුව ජනාධිපති සීල රතන හාමුදුරුවෝ. තේරුණාද? ඔන්න මාත්‍රා ගණන් ගන්න ඔහොම. හරි. එතකොට මේ ජීවිත කියන්නේ පැටියෝ 9 11 9 14 කියන්නේ කවියක තියනවා පේලි 4ක්. නේ? කවියක තියනවා පේලි 4ක්. මේ කියන්නේ පළවෙනි පේලිය, දෙවෙනි පේලිය, තුන්වෙනි පේලිය, හතරවෙනි පේලිය වලට තමයි මේ ලියලා තියෙන්නේ. 9 11 9 14 මාත්‍රා යනවා කියලා.
9 11 9 14 මාත්‍රා යනවා කියන්නේ පුතේ පළවෙනි පේළියේ මාත්‍රා ගණන් කරපුවා මාත්‍රා 9ක් තියෙන්න ඕනේ. මෙන්න මේ තුනක් තිබ්බ ඒ වාගේ පළවෙනි පේළියේ මාත්‍රා ගණන් කරපුවා මාත්‍රා 9ක් තියෙන්න ඕනේ. දෙවෙනි පේළියේ මාත්‍රා ගණන් කරපුවා මාත්‍රා 11ක් තියෙන්න ඕනේ. තුන්වෙනි පේළියේ 9යි හතරවෙනි පේළියේ 14යි විදිහට මාත්‍රා තිබ්බොත් විතරයි ඒක පැටියෝ ජීවිත වෙන්නේ. දැන් පැටියෝ මට chat එකට දාන්න මාත්‍රා ගණන් කරන විදිය තේරුණාද කියලා? හැමෝම දාන්න පුතේ. මාත්‍රා ගණන් කරන විදිය chat තේරුණාද කියලා chat එකට දාන්න ප්‍රශ්න තියෙන අයත් දාන්න. හැමෝම දාන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් දාන්න. ප්‍රශ්න නැහැ. අනිත් අය පැටියෝ ප්‍රශ්නයක් නැන්නේ. පුතේ ඔන්න බලන්න මාත්‍රා ගණන් කරන විදිය. ඔන්න අපි මකනවා මේක ගීවිරිතට අපිට තියෙන ගන්න පුළුවන් කවිය තමයි පැටියෝ කැරමිනි බරණ රැස් කියන කවිය. කැරමිනි බරණ රැස්. හරි කවිය ලියමු. කැරමිනි බරණ රැස්. බරණ රැස්. රසින් සුරසැව් සුවහස් සුරන් සහසස් නොකර සිටියේ අහස් උසහිස්. ඔන්න පුතේ කවිය. කැරමිනි බරණ රැස් කසින් සුරසැව් සුවහස් සුරන් සහසස් නොකර සිටියේ අහස් උසහිස්. පැටියෝ මේ ජීවිත මේකට අයිති වෙන්නේ ජීවිත මාත්‍රා 9 11 9 14 කියන්නේ පළවෙනි පේළියේ පුතේ මාත්‍රා ගණන් කරද්දී 9ක් තියෙන්න ඕනේ. දෙවෙනි පේළියේ මාත්‍රා 11ක් තියෙන්න ඕනේ. තුන්වෙනි පේළියේ ආය මාත්‍රා ගණන් කරද්දී 9ක් තියෙන්න ඕනේ. හතරවෙනි පේළියේ මාත්‍රා 14ක් තියෙන්න ඕනේ. අපි බලමු හරියට තියෙනවද කියලා. පුතේ කැරමිනි බරණ රැස් කෑ ඇදෙන්නේ නැහැ. කෑ නෙමෙයි කෑනේ. කෑ ඇදෙන්නේ නැහැ. ර ඇදෙන්නේ නැහැ. මි නි බ ර න රෑ එකක්වත් පැටියෝ ඇදෙන්නේ නැහැ. එතකොට මේ එක ඉරක අගේ කිව්වම ඇදෙන්නේ නැත්නම් එකම මාත්‍රාව. බලමු මේ ටික ගණන් කරලා වදී මාත්‍රා 9ක් තියෙන්න පළවෙනි පේළියේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. ඔන්න පුතේ පළවෙනි පේළියේ හරි මාත්‍රා 9යි. මාත්‍රා තියෙන්නේ 9 11 9 14. මේක ජීවිත වෙන්න නම් පැටියෝ දෙවෙනි පේළියේ මාත්‍රා 11ක් තියෙනවා බලමු. රා ඇදෙන්නේ සි ඇදෙන්නේ සු ර ස උ සු ව හා එකක්වත් ඇදෙන්නේව නැහැ පුතේ. හරිද මේ ඔක්කොගෙම අගේ එකයි. එකක්වත් මෙතන නැහැ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි බලන්න. අපි මෙතනම බලන්න. දැක්කද? දෙවෙනි පේළියේ මාත්‍රා 11. තුන්වෙනි පේළියේ පුතේ තියෙනනේ මාත්‍රා 9ක්. සුරා සහ බලමු. ඇදෙන තැන එකක්වත් නැහැ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි වෙනවා. ඊට පස්සේ අපේ ජීවිත කම්ප්ලීට් වෙන්න අවසාන පේළියේ මාත්‍රා 14ක් තියෙනවා නැත්නම් නෝ කෑර සීටි. ඔන්න පුතේ යේ ඇදෙනවා යේ ආහා ස්පෝර්ට්ස් දෙන්නේ නැහැ. යේ විතරයි දෙන්නේ. මේ වගේ පැටි වගේ එකයි යේ කේ යගේ ඇදෙන විදිහගේ දෙකයි. හරි ඔන්න දැන් 14ක් තියෙනවා. බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. පුතේ මාත්‍රා 14යි. එතකොට පැටියෝ විනිත් ප්‍රශ්නේ ඔයාලට ආවොත්
ඔයාලට සම්පූර්ණ කවිය ලියන්න වෙනවා. ඒකයි මම මේ විදිහට කිව්වේ. සාමාන්‍ය විචාර ප්‍රශ්නයකට ඔයා කවියක් ලියද්දී කවියේ පේළි දෙකක් ලිවීම ප්‍රමාණවත් ලකුණු හම්බ වෙනවා. තේරුණාද? සාමාන්‍ය මානව චර්යා, සත්ව චර්යා නේද? සරල බස්වාර, සංකීර්ණ බස්වාර වෙන මොකක් ලියවත් පුතේ කවියේ පේළි දෙකක් ලියන එක ප්‍රමාණවත් ඔයාලගේ විචාරට ලකුණු දෙන්න. හැබැයි පුතේ විරිත් පෙන්නද්දී අපි මේ පේළියෙන් පේළිය මාත්‍රා තියෙන විදිහ ගීවිතර පෙන්වන්න එපයි නේද? ඒ පේළියෙන් පේළියට වෙනස්නේ. එතකොට පේළි හතරම ලියන්න සිද්ධ වෙනවා. ඒකයි මම කිව්වේ මේ ලියන උත්තරේ අනිවාර්යෙන් පැටිය පාඩම් කරගන්න. ඔන්න බලන්න ගීවිතර මම කිව්වා මාත්‍රා 9 11 9 14. පළවෙනි පේළියේ මාත්‍රා 9ක් තියෙනවා, දෙවෙනි එක 11, තුනේ 9ක්, හතරේ 14ක් තියෙනවා. මාත්‍රා ගණන් කරන විදිහ අපි බැලුවා. ඇදෙන්නේ නැත්නම් පුතේ මේ සංකේතය කිව්වා, ඇදෙනවා නම් මේ සංකේතය කිව්වා. ඕම් අපි ඒ විදිහට මාත්‍රා ගණන් කරලා මාත්‍රා 14ම එහෙම නැත්නම් මාත්‍රා මේ පේළි හතරේ මාත්‍රා හරි විදිහට ගණන් කරා පුතා. මට chat එකට දාන්න මාත්‍රා ගණන් කරන විදිය තේරුණාද? ගීවිත තේරුණාද කියලා? තේරුණාද කියන්නේ ඉතින් ඕක කටපාඩම් කරගන්න ඕනේ ගීවිත මාත්‍රා ගණනත් එක්කම. 9 11 9 14 කියලා තේරුණාද කියලා chat එකට දාන්න පැටිය. මේක බලා ගන්න ඕනේ. 9 11 9 14 පේළි හතරක්. හරි පුතේ දැන් ඔය කවිය ලියා ගන්න. කවිය ලියාගෙන පුතේ මේ ගීවිත කියලා නෙමෙයි කවිය ලියාගෙන ඉස්සරහින් ලියාගෙන 9 11 9 14. කවිය ලියන්න. ඔතන. කවිය ලියා ගන්න. කවිය ලියලා ඔය විදිහට මාත්‍රා ගණන ලියා ගන්න. හරි ඔන්න දැන් අපි එක විතරක් දන්නවා ජීවිත. විරිත් තුනක් තමයි ලියන්න තියෙන්නේ. විරිත් ප්‍රශ්නේ අනිවාර්යෙන් පුතේ ඔයාලට අහනවා. ඔන්න ජීවිත මාත්‍රා 9 11 9 14 වුණා. අපි දැන් විරිත් ගණන් කරන්නත් දන්නවා. ඔන්න ලියන්න යන්නේ විස්තරේ. මෙහෙමයි විස්තරයක් කොට ගන්න විරිත් එකට. මේ ජීවිත හේවත් මේ ජීවිත හේවත් කෙටි විරිතෙන් කෙටි විරිතෙන් සක්‍රිය වූ අවස්ථාවකි. මේ ජීවිත හේවත් කෙටි විරිතෙන් සක්‍රිය වූ අවස්ථාවකි. මේ ජීවිත හේවත් කෙටි විරිතෙන් සක්‍රිය වූ අවස්ථාවකි. මාණික්‍ය ආභරණ සමූහයේ කාන්තිකරණ කොටගෙන නෙමෙයි කාන්තිය කියන්නේ එළිය. මාණික්‍ය ආභරණ සමූහයේ කාන්තිකරණ කොටගෙන ඉන්ද්‍රචාප හේවත් දේ දුනු ලක්ෂ ගණනක් බිහි කරමින්
ලක්ෂ ගණනක් වෙහි කරමින් සක්‍රයා අවශේෂ දෙවියන් සමග පුර අහස හිස් නොකර සිටියේය. පුරාහස හිස් නොකර සිටියේය. ජීවිතේ මාත්‍රා වින්‍යාසය වනුයේ 9 11 9 14 මේ වෝඩ් එකේ තියෙන්නේ 9 11 9 ලෙසිනි. බුත්තරයන්ගේ අසම සම වෙන නදේ මිහිර විඳින්නට දෙවියන් වැඩ සිටි දර්ශනය විරිතෙන් චමත්කාර වී ඇත. හරි පැටි ඔන්න අපි ගියේ විරිත ලිව්වා. තේරුණාද? ගියේ විරිතෙන් කාව්‍යයක් චුට්ටක් විස්තර කරලා විරිත ගැන පෙන්නනවා. ගියේ විරිත 9 11 9 14 ඔන්න අපි ගියේ විරිතට රෙඩි. ආය අමතක වෙන්න බෑ. ගියේ විරිත 9 11 9 14 විශ්වාසෙන් දාන්න කරිය. කැරමිනි බරන රැස් දසින් සුර සැව් සුවහස් සුරන් සහසැස් නොකැර සිටියේ අහස් කුස හිස් කියලා තමයි ඕකෙන් කවිය දාන්නේ. ඕක ලියාගෙන ඔන්න අපි මැකුවා. ඊට පස්සේ බය නැතුව අනිත් ඉරිතට පැටියෝ කිසි දෙයකට බය වෙන දෙයක් නෑ අනිත් ඉරිත. හරිද? short and sweet. ප්‍රශ්නේ අමාරුයි උත්තරේ ලේසි. අනිත් ඉරිත අපි කතා කරන්නේ පෙද විරිත පැටියෝ පෙද විරිත. මේකට කියනවා පදක විරිත කියලාත් කියනවා. පුතේ මේ පෙද විරිතේවත් පදක විරිත යන්නේ මාත්‍රා 4න් 4ට විරාමයක් ගිහිල්ලා විරාමය ඔක්කොම මාත්‍රා 16න් ඉවර වෙනවා. හරි. මාත්‍රා 4න් 4ට විරාමයක් ගිහිල්ලා මාත්‍රා 16. 4න් 4ට විරාමය 16. ඒ කියන හරුපේ මොකක්ද? පැටියෝ අපි කවි කියද්දි මම කිව්වා මාත්‍රා තාල තියනවා. එතකොට විරාමයක් කියන්නේ දැන් සාමාන්‍යයෙන් අහගෙන ඉස්සර කවි කියනවා සම්දලේ දෙන්නා දෙපොලේ කියලා අදින්න එක තැනක තේරෙනවද? අර ඒ ඇදෙන තැන විරාමයක් කිය ගන්න. චුට්ට නවත්තලා දක්කනවා දැක්කද? විරාමයක් කියලා තමයි හුස්ම ගන්න. අන විරාමය. හරි. එතකොට පුතේ මාත්‍රා 4න් 4ට විරාමයක් කියලා 16න් ඉවර වෙන එක තමයි පෙද විරිත. පෙද විරිතට අපිට තියෙන කවිය තමයි ඔන්න බලන්න. ඔයාලට ඒක කතා කරද්දී තේරෙනවා
දිය ගොස්ස පල කරමින් සපැමිනි. ඔන්න කවිය. දිය ගොස්ස පල කරමින් සපැමිනි. පැටි ඕක තමයි කවිය. හරිද? ඔන්න බලන්න ඔය කවියේ මම මාත්‍රා ගණන් කරන විදිහට කියලා කරන විදිහ කියලා දුන්නානේ. එතකොට පෙදවිරිත කියන්නේ පුතේ මාත්‍රා 4න් 4ට විරාමයක් කියලා 16න් ඉවර වෙනවා. මේකේ පේලියෙම තියෙන්න පුළුවන් මාත්‍රා 16යි. හරිද? එකතුව මාත්‍රා 16යි. දැන් මේකේ වෙන වෙන පේලි කෙනෙක් එක පේලියක 9යි දෙකේ 11යි තුනේ 9යි හතරේ 14යි. හැබැයි මේකේ පැටිය පේලි 4ෙම තියෙන්න පුළුවන් එකම විදිය සංයෝගයක්. පේලි 4ටම තියෙන්න පුළුවන් පළවෙනි පේලියෙත් මාත්‍රා 16යි දෙවෙනි පේලියෙත් මාත්‍රා 16යි තුන්වෙනි පේලියෙත් මාත්‍රා 16යි හතරවෙනි පේලියෙත් මාත්‍රා 16 විදියට. එතකොට 4න් 4ට විරාමයක් බලමු. 1යි 2යි 3යි 4යි පුතේ මෙතන තමයි මාත්‍රා 4. ඔන්න මෙතන විරාමයක්. චුට්ටක් හිස්තන. මෙතන 1යි 2යි 3යි 4යි පැටියෝ විරාමයක්. 1යි 2යි 3යි 4යි පැටියෝ විරාමයක්. එතකොට මාත්‍රා 4කට වරක් විරාමයක් තියලා ඔක්කොම මාත්‍රා පෙළේ 16යි. 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි පෙළියෙන් පුතේ ගණන් කරලා බලන්න මාත්‍රා තියෙනවා 16යි. හරි තමයි ගමු. හරි ගණන් කරලා බලන්න පුතේ පොතාරා එක පෙළියේ මාත්‍රා 16යි. ඒත් එන්නේ. එනනේ මාත්‍රා 16යි. හරි තව පෙළියක් ගමු. ගිය තැන is වාරන් ගිය තැන is වාරන් මුතුනි. ඔන්න බලන්න 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි මෙතන 2යි පැටි වගේ මේ වා ඇදෙනවා 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි පුතේ මාත්‍රා 16යි නේද 16යි. හරි බලන්න මේ ගි ඇදෙන්නේ නැහැ ය ඇදෙන්නේ නැහැ ගි ය ඇදෙන්නේ නැහැ තැ ඇදෙන්නේ නැහැ ඇදෙන්නේ නැහැ වා ඔන්නම ඇදෙනවා එතනින් විතරයි දෙකක්. හරි අපි අනිත් පෙළ දෙක බලමු. ගිය දිය නද ගෙනමෙන් එනමිනි. ගිය දිය නද ගෙනමෙන් එනමිනි. 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි පුතේ 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි පැටි මාත්‍රා 16යි. පොතනම් ගණන් කරලා බලන්න. අවසාන පේළිය 100 ගුණයෙන් වෙන නද නික්මිනි. ඔන්න පුතේ ඒක 1යි 2යි 3යි 4යි විරාමයක් 1යි 2යි 3යි 4යි විරාමයක් 1යි 2යි 3යි 4ක් විරාමයක් 1යි 2යි 3යි 4යි මාත්‍රා ඒ හැම පේළියම පැටිය 16යි. අපි කරේ අපිට න්‍යායාත්මකව හඳුරෝ කියලා දෙනවා පෙදවිරිතේ විරිත්‍යන්නේ මාත්‍රා 4න් 4ට විරාමයක් 4 ගානේ විරාමයක් තියනවා කියලා. අපි කරේ එච්චරයි. අපි කරේ මාත්‍රා 30 විතරයි කවියේ තේරුම. එහෙම නැත්නම් කවියේ යන රටාවවත් නේද? කවියේ තාලේ මෙලෝඩියක් දන්නේ නැහැ. හඳුරෝ කියපු විදිහට අපි විරිත් ටික තිබ්බා. මාත්‍රා ටික තිබ්බා. මාත්‍රා 4ක් ගියාට පස්සේ අපි විරාමයක් තිබ්බා. මාත්‍රා 4ක් ගියාට පස්සේ විරාමයක් තිබ්බා. ඒත් මාත්‍රා 4ක් ගියාට පස්සේ විරාමයක් තිබිලා. පේළියේ මාත්‍රා 16 සම්පූර්ණ වුණාම ඉවර කරා. ඔච්චරයි අපි කරේ. දැන් තාලේ දන්නේ නැහැ. ඔන්න අපිට තාලේ හදා ගන්න පුළුවන් මාත්‍රා 4න් 4ට විරාමයක් තියලා මෙන්න මෙහෙම. දැන් කියන්නේ නැති මෙතන විරාමයක්. ඔන්න බලන්න පුතේ. දිය බොස පාල කරමින් සපැමිනි ගිය තන is පාරන් මුතුමිනි ගිය දිය නද ගෙනමෙන් එනමිනි
සිය සිය ගුණයෙන් වෙන නාදනික්මිනි දැකද මාත්‍රා හතරකටවරක් විරාමයක් තියලා අපි කවිය කිව්වේ අපි කවිය තේරුමක් දන්නේ නැහැ තාලයක් දන්නේ නැහැ තේරුම නිසා තාලෙ දන්නේ නැහැ වැත්තේ ආම්ද්‍රෝ කියලා තියෙනවා පොතේ මේක තියෙන්නේ පෙදවිරිත්තෙන් පෙදවිරිත්ත යන්නේ මාත්‍රා හතරකටවරක් විරාමයෙන් තියලා 16 ඉවරන ඕන පෙදවිරිත්ත එතකොට පෙදවිරිත්ත හැම කවියම පැටි ඕන්න ඔය තාලේ යන්නේ බලන්න ලස්සන අයිපාර දිය දිය ගොස පාල කරමින් සපැමිනි ගිය ගිය තනයිස් වාරන් මුතුමිනි ගිය ගිය දියනාද එනමෙන් ගෙනමිනි සිය සිය ගුණයෙන් වෙන නාදනික්මිනි දැකද මාත්‍රා හතරකටවරක් විරාමයක් තියලා 16න් ඉවරනවා පුතේ එතකොට පෙදවිරි ජීවිත ගියා මාත්‍රා 9 11 9 10 උඩ පේලිය එක පේලියක මාත්‍රා 9 ගන්න කැරමිනි බරන රැස් රසින් සුර සැව් සුවහස් සුරන් සහ සැස් නොකැර සිටියේ අහසු කුසහිස් දැකද ඒක එහෙම ගිල්ලා පෙදවිරිත අර මං කියපු තාලට ගියා හරි දැන් කියන්න බැටිව හැමෝම chat එකට දාන්න ගීවිරිතයි පෙදවිරිතයි තේරුණාද විරිත් දෙකෙන් කියලා ගීවිරිතයි පෙදවිරිතයි තේරුණාද හැමෝම දාන්න පුතා හැමෝම දාන්න අවංක අදහස මට පේන්න තනියම හරි දැම්මට කමන්නේ ප්‍රශ්නයක් තිබ්බොත් ආයතන මතක් කරනවා තේරුණා 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 හරි පුතේ ඔන්න අපි විරිත් දෙකක් සාකච්ඡා කරා ලියන්න පෙදවිරිත යටතේ මෙය මෙහෙම ලියන්න ඔය කවිය යටතේ මෙය ඉතින් මාත්‍රා 4 මතකට උන්ට අපිට තියාගන්න බලන්න මෙය පෙදවිරිත හේවත් පදක විරිතෙන් මෙය පෙදවිරිත හේවත් පදක විරිතෙන් පද බැඳුණු අවස්ථාවකි මේ ගීවිරිත හේවත් මේ පෙදවිරිත හේවත් පදක විරිතෙන් පද බැඳුණු අවස්ථාවක මේ පෙදවිරිත හේවත් පදක විරිතෙන් පද බැඳුණු අවස්ථාවකි මාත්‍රා හතරකට වරක් විරාමය හේවත් මාත්‍රා හතරකට වරක් විරාමය හේවත් යතිය තබා මාත්‍රා හතරකට වරක් විරාමයේ හේවත් යතිය තබා මාත්‍රා 16කින් කෙලවර වන ඕක පැටිව ලියා ගන්න අනිවාර්ය විභාගෙට අහනවා හරි වාර විභාග ඕ ලෙවල් හැම එකටම අහනවා මේ මාත්‍රා හතරකට වරක් විරාමයේ හේවත් යතිය තබා මාත්‍රා 16කින් කෙලවර වන කියන්නේ මාත්‍රා 16කින් කෙලවර වන අලංකාර වාක් චිත්‍රයකි අලංකාර වාක් චිත්‍රයකි ලෝකය පුරා ජයගොස ලෝකේ පුරා ජයගොස පැතිරෙමින් පැමිණුණා වූද
පැමිණුණා වූද යන තැන රන්මුතු මැණික් තරමට වටිනාකම් ලැබෙන්නා වූද ජයනාද ප්‍රාව ප්‍රතිරාව නංවමින් සිය ගුණයෙන් දස දෙස පැතිර ගියේය. ළමයි දාලා තියෙනවා කවි ලියා ගන්න වෙනවා කියලා හරි ලියා ගන්න බැහැ. විනාඩියක් දුන්න ලියා ගන්න. ප්‍රාව ප්‍රතිරාව නංවමින් සිය ගුණයෙන් දස දෙස පැතිර ගියේය. ලියා ගන්න පුතේ ඉක්මනට කවිය. හරි පැටිය ඕන්න අපි විරිත් දෙකක් කතා කරා මකනවා. පළවෙනි එක විරිත් කතා කරා මාත්‍රා 9 11 9 14. දෙවෙනි එක පෙද විරිත් කතා කරා පෙද විරිතේවත් පද විරිත් මාත්‍රා 4කට වරක් විරාමයක් තියලා මාත්‍රා 16 කරනවා. බෝල්ඩ් එක මකනවා. තුන්වෙනි එක පුතේ තුන්වෙනි විරිත තුන්වෙනි එක කතා කරන්න යන්නේ නුපුන් සඳ විරිත. තුන්වෙනි විරිත පැටියෝ නුපුන් සඳ විරිත. සුපුන් සඳ නෙමෙයි ඈ. එතන සුපුන්ලත් ඉන්නවද දන්නේ නුපුන් සඳ. එහෙම නැත්නම් ඒකට කියනවා සවිසිමත් විරිත. සවිසිමත් විරිත. මේක පුතේ යන්නේ අරක මාත්‍රා 4ට විරාමයනේ. මේක මාත්‍රා 7න් 7ට විරාමයෙන් තියලා 7ට විරාමයෙන් ගිහිල්ලා අවසානයේ පේළිය මාත්‍රා 5කින් ඉවර වෙනවා. 5න් ඉවර වෙනවා. 7න් 4ට විරාමයක් කරනවා 5න් ඉවර වෙනවා. ඔන්න මම උදාහරණයක් දෙන්නම්. රූරසේ අඳි නාලසේ අත් ලෙල දිද්දී විදුලිය පබා. හරි ඔන්න එක පේලියක් ගමු. රූ කියද්දී පුතේ ඇදෙනවා මාත්‍රා දෙකයි. රෑ සේත් ඇදෙනවා මාත්‍රා දෙකයි. එතකොට මෙතන කියද 2යි 3යි 4යි 5යි 2යි 3යි 4යි 5යි 6යි 7යි දීගාවටදී පුතේ විරාමයක්. එතන මාත්‍රා 7යි. අපි අර දියදී කොසේ එකේ තාලේ වගේ තමයි පැටියෙ. රූ 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඔන්න ඊට පස්සේ නා ඇදෙනවා 2යි ලේ ඇදෙන්නේ නැහැ. සේ ඇදෙනවා 2යි 3යි 4යි 5යි 6යි 7යි. අත් ගාවටදී පැටියෝ 7යි. ඊට පස්සේ ලෙල දිද්දි 1යි 2යි 3යි දී ඇදෙනවා 4යි 5යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි පුතේ විදූ කියන තැනට එද්දි අයත් 7ක් බෙදෙනවා. ඊට පස්සේ 5න් ඉවර වෙනවා. 1යි 2යි 3යි 4යි 5යි බා ඇදෙනවා.
මාත්‍රා 7කට වරක් විරාමයක් පටන් ගන්න ඉඳන් මාත්‍රා 7ක් යනවා විරාමයක් තියෙනවා. ආය මාත්‍රා 7ක් යනවා විරාමයක් තියෙනවා. ආය මාත්‍රා 7ක් යනවා විරාමයක් තියෙනවා. අවසානයේ ඉතුරු වෙන්නේ පේළියේ මාත්‍රා 5යි. ඔන්න ඔකයි කියන්නේ. නුපුන් සංදිත්ත ඔකුතේ. මාත්‍රා 7ක් ගිය තැන පේළියේ පටන් අරන් මාත්‍රා 7ක් යද්දී විරාමයක්. ඒ කියන්නේ කවියේ ඇදෙන තැන නැත්තම් අපි අර හුස්මක් ගන්න තැන. ඊට පස්සේ ආයත් මාත්‍රා 7ක් යද්දී ආයත් විරාමයක්. ආය මාත්‍රා 7ක් යද්දී පැටිය ආය විරාමයක්. අවසානයේ ඉතුරු වෙන්නේ මාත්‍රා 5. ලස්සනට කියලා දානවා. හරි. දැන් ඔයාලා අච්චු පොත ගන්නකො අච්චු පොතේ තියෙනවා මේක ලස්සනට. අනිත් ටික ගණන් කරන්න පැටිය ඔය ටික ගන්න පුළුවන් දෙයක් කියලා ගන්න පුළුවන්. ඔන්න මම අනිත් පේළියක් ලියනවා. ඉතින් මම දෙස් දන්නේ. දැන් පුතේ ජීවිතේ තමයි පේලි 4ම ලියන්න වෙන්නේ. මේ පෙදවිරිතේ දුකුල් සදවිරිතේ ඕනේ නැහැ පුතේ. පේලි 4ම එකම විදිහට නෑන්නේ එක පේලියක් වෙන්නවත් ඇති. හරි. ඔන්න මම පේලි දෙකක් ලියලා තියෙනවා. ඔයාලා පුතේ පොත බලන් 4ම ලියා ගන්න. ඔන්න ඕක කොහොමද කියන්නේ? මම බලන්න. දැන් මේ විදිහට 7ක් ගියපහම විරාමයි. दूरसे आंधी नालसे अत लेल दीदी विदुलिय पबा रन रसे कुंगन लेसे वेन नादनुपा तब तबा कंपसे दिन සැරලෙසේ දෙස බල බලා නෙතාගින් සබා මම් කෙසේ පව සම්මෙසේ වර සුරලඳුන් දුන් රඟ සුබා ඔන්න බලන්න කවියේ මේ අපි බැලුවේ මෙන්න මාත්‍රා 7 කියලා විරාමයක් තියෙනවා. आयत मात्रा तक කියලා විරාමයක් තියෙනවා. මාත්‍රා තක් කියලා විරාමයක් තියෙනවා. අවසානයේ පහින් කරනවා. බලන්න ලස්සනට. රුරසේ අඳි නාලසේ අත් ලෙල දිදි විදු ලිය බබා දැක්කද? ගියා විරාමයක් තිබ්බා. ලියන්න පිටේ බලන්න. ඔන්න බලන්න විරිත් තුනේ ලස්සන බලන්න. ජීවිත 9 11 9 14. පෙදවිරිත ඒවත් පදවිරිත මාත්‍රා 4න් 4ට ගිහින් මාත්‍රා 4න් 4ට විරාමයක් තියලා 16 ඉවර වෙනවා. අවසානයේ නුකුල් සඳ විරිත නැත්නම් සවිසිමත් විරිත කියනවා. මාත්‍රා 7න් 4 විරාමයක් තියලා පුතේ අවසානයේ මාත්‍රා 5 ඉතුරු කරගන්න. බලන්න ලස්සන. ලස්සන දේරුම් කියෙන්නේ මේ වගේ ලස්සන තේරුම් තියෙන පැටියෝ තියරි පන්තින් ඔයාලට සුපර් එකට කියලා දෙනවා. දැන් මේ ප්‍රශ්න ලියන්න අපොදු දෙන්නේ ටියුෂන් එකේ තාම. අපි දැන් මේ සතියේ ෆුල් පේපර් එකක් ලියනවනේ. ඒතකොට සතර කම්මන්ත්‍රණයේ උත්තරේ ප්‍රශ්න දෙක තියෙනවා විතර. දැන් අපි කවි පිළිගන්න. ලියවද කියලා කැප්ටර් දාන්න පැටියෝ ලියපු අය. හරි ලියවනේ. කොමික් ආවගේ මාළික්වි ලියන්න පුතේ මෙහෙම තේරුම තමයි පයින් දෙන්න රූප රාශියක් අඳින්නාසේ රූප රාශියක් අඳින්නාසේ රූප රාශියක් අඳින්නාසේ අත් රූප රාශියක් අඳින්නාසේ යක් විදුලි එළියෙන් බබලයි රූප රාශියක් අඳින්නාසේ යක් විදුලි එළියෙන් බබලයි බලන්නකො මේ දැන් වැත්තයි මම සම්ලෝ කියන්නේ මේ
මෑත්තෑනේ ආම්දුරනේ පුතේ මේ කවිය ලියන්නේ නේද? ගුත්තිලේ වෙන්නත් නැත්නම් ගුත්තිල කාවේ ලියන්නේ. එතකොට පැටියෝ එක තැනකදී සත් දෙවිඳු දකින්නවා ගුත්තිලතුමා පරාද වෙන්න එන්නේ කියලා. එහෙම දැකලා එක්තරා අවස්ථාවක සක්‍රය ඇවිත් ගුත්තිලතුමාට ගුලි තුනක් දීලා කියනවා එක ගුලියක පවර් එක පුතේ දිව්‍යාංගනාව 300යි හරිද? ගුලියකට 300ක් පයින්නවා දිව්‍ය ලෝකෙන් දිව්‍යාංගනාව. තේරුණාද? සරලව කියන්නේ දැන් ඔයාලට ගුත්තිලේ කරලා තියෙනවා. දැන් මේ කවිය ගාවට එන්න සුළඟ රැගුම. ගුත්තිලතුමා ගාව ගුලි තුනක් තියෙනවා. එක ගුලියක් උඩ දාද්දී 300ක් පයින්නවා. දිව්‍ය ලෝකෙන් බැලලා ගුත්තිලතුමාගේ වීණානාදයට යාන නටනවා. වීණානාදයට අනුව පාද තියෙනවා. එහෙනම් ගුලියට 300යි. ගුලියක පවර් එක 300යි. පටන් සුරිඳු දුන් උපදෙස් සිහි කොට ඉටන් බෙරෙන් දැමුවෙන් ගුලිය හසට තුටන් වඩන සුර අඟනෝ බැස සිට පටන් ගත්තු 900ක් නැටුමට ඔන්න සක්‍රයා දුන් උපදේශ සිහි කරලා ගුත්තිලතුමා ගුලියක් දානවා උඩ ගුලියට 300ක් බහිනවා අවසානයේ ගුලි 3ක් දැම්ම 900ක් බැස්සා පටන් සුරිඳු දුන් උපදෙස් සිහි කොට සිහි කරලා ඉටන් වෙලෙන් දැමුවෙන් ගුලිය හසට අදිෂ්ඨාන බලයෙන් ගුලිය හසට විසි කරනවා තුටන් වඩන සුර අඟනෝ බැස සිට තුටන් කියන්නේ පුතේ සතුටු වෙන ඉටන් වෙලෙන් පටන් ගත්තු 900ක් නැටුමට ඕන 900ක් නටනවා දැන් තේරුණාද එතකොට දැන් ගුත්තිලතුමා වීණාව ගහද්දි 900ක් නටනවා දැන් මේ රූ රැසේ යඳි නාලෙසේයත් පෙළෙදිදී දුලිය පබා රන් රසේ පෙනලෙසේ වෙන නාද නූපා තබ තබා පුතේ රන් රසේ පෙනලෙසේ වෙන ඒ කියන්නේ මොකද්ද පැටියෝ පැටියෝ රසදිය කියලා ලෝහයක් තියෙනවා නේද? අහලා තියෙනවද රසදිය ලෝහේ? ඔය රසදිය කියන ලෝහේ ඝනත්වය ඉතාම වැඩි. රසදිය ලෝහේ ඝනත්වය වැඩි. එතකොට වතුර බින්දුවක් දාද්දිම වෙන්නේ වතුර බින්දුවක් දාද්දි දැන් මෙතන මේසයක් තිබ්බොත් මේස වලට දාද්දි ඕම ගලාගෙන යයි. හරිද? දැන් මෙතන වතුර බින්දුවක් දැම්මොත් මගේ අල්ලට වතුර බින්දුවක් තිබ්බොත් ඒක ගලාගෙන යනවා. හැබැයි වැඩි රසදිය බින්දුවක් දැම්මොත් ගලාගෙන යන්නේ නැහැ. ඒක එහෙමම තියෙනවා. තේරුණාද? රසදිය වතුර වාගේ පෑහෙන්නේ හැමතැනම. වතුර කොන බිමට දැම්මත් පෑහෙනවා, විසිරීලා යනවා. හැබැයි රසදිය විසිරීලා යන්නේ නැහැ. රසදිය එතනම තිබ්බු විදියටම තියෙනවා. ද්‍රවයක් වුණාට රසදිය බිමට දැම්මත්, ලී පොළොවකට දැම්මත්, අතර දැම්මත් එහෙමම තියෙනවා ගලාගෙන යන්නේ. පුතේ රසදිය ගලාගෙන යන්නේ රත්තරන් උඩට දැම්මොත් විතරයි. එතකොට වතුර මොන බිමට දැම්මත් ගලාගෙන යනවා. රසදිය පුතා එහෙම නැහැ. රසදිය පෑහෙන්නේ රත්තරන් එක්ක විතරයි. රසදිය ගලන්නේ රත්තරන් මත පිටක් උඩ විතරයි. ඒකයි කියන්නේ හරියට රත්තරනුයි රසදියයි ගැලපෙනවා වගේ. රත්තරනුයි රසදියයි පෑහෙනවා වගේලු. ගුත්තිලතුමන්ගේ වීණානාදයයි සුරංගනාවන්ගේ නැටුමේ ගැලපෙනවා කියන්නේ. තේරුණාද ඒකයි? කම්පසේ දෙන සැරලේ සේදෙස බල බලා නිතන් ගිවිසබා කම්පසේ කියන්නේ අනංගයක්. කම්පසේ අනංගයක්. දෙන සැරලේ සේදෙස සැර කියන්නේ ඊතල පහර. බල බලා නිතන් ගිවිසබා මම්ගේ සේපව සම්මේ වර සුරලඳුන් දුන් රණසබ මම කොහොමද කියන්නේ මේ සුරංගනාවිය උනට ලස්සන ගැන සරල තේරුම් නොකයි යස්තාකාවියක් තියෙනවා හරිද තියරි එකෙන් සුපිරිට අවුට් කරන්නයි තියෙන්නේ ලියන්න පුතේ තේරුම රූප රාශියක් අඳින්නාසෙයත් විදුලිය ලියෙන් බබලයි වනේද අත් විදුලිය ලියෙන් බබලයි රූප රාශියක් අඳින්නාසේ අත් විදුලිය ලියෙන් බබලයි. රන් වලට රසදිය පෑහුණාක් මෙන් 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 වෙන නදට අනුව පාද තබති. රන් වලට රසදිය පෑවුණාක් මෙන් වෙන නදට අනුව පාද තබති. ඔවුන්ගේ බැල්ම
ඔවුන්ගේ බැල්ම අනංගයාගේ හී පහර ලෙසිනි. ඇයි පුතේ මේ අනංගයා කියන්නේ? අනංගයා කියන්නේ අංග කියන්නේ නොඅංග කියන එක නේද? අපිට සමාස වලින් තියෙනවා නොඅංග. නොඅංග කියන්නේ අනංග. නොඅංග කියන්නේ අනංග. අංග නෑ. අංග පේන්නේ නෑ නේද? උට අත් තියනවාද කකුල් තියනවාද වෙන මොන මකුල් තියපත් උට පේන්නේ නෑ. අංග පේන්නේ නෑ උට අනංග. ඒක ලොකු කතන්දරයක් තියෙනවා. ඔවුන්ගේ බැල්ම ඒක මම පස්සේ දවසක් කියලා දෙන්නම්. අනංගයාගේ හී පහර ලෙසිනි. එකී සුරංගනන්ගේ රංගන ස්වභාවය එකී සුරංගනන්ගේ රංගන ස්වභාවය කවියා ස්පර්ශ ශෘංගාරයේ කැඳවමින් නුපුන් සඳ විරිත හේවත් සවිසිමත් දිරිතෙන් විචිත්‍රත්වයට පත් කරයි. එහි මාත්‍රා පිහිටා ඇත්තේ හතෙන් හතට විරාමයේ තබා මාත්‍රා පහෙන් කෙලවර වන නිවන්නට අවසන් වන අයුරිනි. කවියා මවන සුරංගන රංගනයේ වාක් චිත්‍රය විරිත නිසා අදිම මනෝචිත්‍රයක් බවට පත් කරයි. ඔන්න ඉවරයි. විරිත් තුන සාකච්ඡා කරා. ඉවරයි. විරිත් තුනයි. අවසානයේ ලියන්න පුතේ අවසාන ඡේදයේ ප්‍රශ්න පොඩ්ඩක් මතක් කරමු. ඉහත නිදසුන් වලට අනුව වැත්තෑවේ හිමියන්ගේ විරිත් භාවිත කිරීමේ ශක්්‍යතාවය මනාව තහවුරු වේ.
මනාව තහවුරු. හරි පුතේ ඔන්න අපි විරිත් සාකච්ඡා කරා. දැන් හිතන්නකෝ දැන් 1යි. එතකොට අපි විභාගයේ ලියද්දී ඔයා 11 වසර වෙනකම් ඔයාලා අවුරුදු 2ක් මෙහෙම සාකච්ඡා කරනවා නේද? මේ අංගෙට ප්‍රශ්න කරන ලොකු ගොඩාක් දේවල්. ප්‍රශ්න එතකොට සාකච්ඡා වෙනවා අපිට අම්මෝ ප්‍රශ්න 200කට වඩා අපි සාකච්ඡා කරනවා 10,000 ප්‍රමාණයක් වෙයි අවශ්‍ය. හරි මෙහෙම ගියොත් 2යි 10 වසරේ ඉඳන්ම අපි රිවිෂන් යනවා මම කියන්නේ එකම පන්ති මේක. හරි. ඒද පැටියෝ දැන් මම අද විරිත් කරා නේද? විරිත් කියන්නේ මොකද්ද කිව්වා? විරිත් 3 කරා ඔයාලට තියෙන. ඒ විරිත් 3ට දානවා නම් කවි ටික කරා. විරිත් ප්‍රශ්න આવුත් පුතේ හරියටම මෙන්න මේ විදිහට තමයි ලියන්න තියෙන්නේ. හරියටම මේ විදිහට ලියන්න තියෙන්නේ. chat එකට දාන්න පුතේ විරිත් තේරුණාද නැද්ද කියලා. හැමෝම chat එකට දාන්න. විරිත් තේරුණාද නැද්ද කියලා. හැමෝම දාන්න. තේරුණා. පුතේ එහෙනම් අනිත් දවසේ විරිත් පාඩම් කරගන්න ඕනේ. තේරෙනවා සාකච්ඡා කරගන්න ඕනේ. අපි පේපර් ලියන්නේ මෙහෙම. ලයිව් ලියන්නේ මම ඔයාලා දිහා බලාගෙන ඉන්නේ. හරි එහෙම තමයි අපේ පන්ති ෆුල් පේපර් ලියන්නේ. ඒ හින්දා නේද? කොහොම හරි ෆුල් පේපර් එහෙම හරි කොහොම හරි ෆුල් පේපරයක් වෙනවා මාස් එකක ගමන. එතකොට මේ ෆුල් පේපරේට පැටියෝ ඔයාලා උත්තර ලියලා දෙන්න ඕනේ මම සාකච්ඡා කරලා ලකුණු දෙනවා. පුතේ අපේ පන්තිය ගැන යාළුවෝ ඉන්නවා නම් දැනුවත් කරන්න අපේ වැඩසටහන ගැන. හරිද? අපේ පන්තිය ගැන යාළුවන්ට දැනුවත් කරන්න. යාළුවන්ට දැනුවත් කරලා අපි මේ පන්තියේ ඒ විතරයි දී ආරම්භ දෙන පන්තිය නෙමෙයි ඒ විතරයි. මෙන්න මේ WhatsApp නම්බරයට ගැටලු තියෙන ළමයි ගැටලු තියෙන පැටව මෙසේජ් එකක් දාන්න පුතා. එහෙනම් අදට අපි අපේ රිවිෂන් ක්ලාස් එක නතර කරමු. රිවිෂන් ක්ලාස් එකේ ඔන්න අද අපි ඔයාලට විරිත් පාවිච්චි කරන දේ කියලා දුන්නා. එහෙනම් පැටිය මතක තියාගන්න අදත් වෙනදා ආගෙන විභාගයට එනෙව්ව අපි දෙන්නේ නැහැ. අපි දෙනේව තමයි විභාගයට එන්නේ. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.